ඔයාලට හිතාගන්න පුළුවන්ද රේඩාර් වලට නොපෙනෙන යුදනවක් ගැන. ඒ වගේම මේ නැව ඉන්ෆ්‍රඩ් වලටත් අහුවෙන්නෙත් නැති තරම්. ඉතා නිශ්ශබ්දව ගමන් කරන්න පුළුවන් නිසාම දිය යටින් මේ හසුකර ගැනීමට පවා ඉතා අපහසුයි. නොපෙනෙන නෞකාවක් විදිහට නාවිකෙන් හඳුන්වන මේ නැව ඔවුන් විසින් නම් කරන්නේ බෝල්ටික් මුහුදේ හොල්මන් නෞකාව විදියට. මෙහෙම කියද්ද හිතෙන්න පුළුවන් මේක ඇත්තටම තියෙන නැවක්ද නැත්තං නිකම්ම හිතලුවක්ද කියලත්. හැබැයි මේ නෞකාව හැබෑවටම තියෙනවා. මේ තමයි ස්විඩන් නාවික හමුදාව සතු විස්පි ක්ලාස් කෝවෙට යාත්‍රාව. මේ යාත්‍රාව විසින් සම්මිත නාවික යුද්ධ උපක්‍රම පවා වෙනස් කරා කියලා තමයි සඳහන් වෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ විස්පි ක්ලාස් කෝවෙට් ස්ටෙල්ත් නෞකාව ගැන. ඒ වගේම මේ නැව හඳුන්වන්නේ මේ වෙන විට ලොව තියෙන තාක්ෂණිකව දියුණුම හා අභිරහස්ම කෝවෙට් නෞකාවක් විදිහට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ඇයි මේ නෞකාවට හොල්මන් යාත්‍රාවක් කියන්න කියන දේ වගේම ඇයි මේ කුඩා නෞකාව මේ තරම් ප්‍රබල තැනක් අරන් තියෙන්නේ කියන එක වගේම ස්වීඩනයට මේ නව කොච්චර වැදගත්ද කියන දේ ගැන කතා කරනවා. ස්වීඩනය ඔවුන්ගේ ආරක්ෂක උපක්‍රම සඳහා ප්‍රමුඛතාවය දෙන ස්ථානයක් තමයි බෝල්ටික් මුහුද කියන්නේ. ස්වීඩනයේ වෙරළ තීරයේ විශාල ප්‍රමාණයක් වටවී තියෙන්නේ මේ බෝල්ටික් මුහුදෙන් වෙන අතර මෙහි තියෙන නොගැඹුරු මුහුද හා විශාල දූපත් ප්‍රමාණය නිසා මෙහි විශාල ප්‍රමාණයේ ඩිස්ට්‍රෝයර්ස් හා ක්‍රූසර් යාත්‍රාවලට අනාරක්ෂිත ප්‍රදේශයක් වෙනවා. ඉතින් තම වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සඳහා වේගවත් කුඩා වගේම රේඩාර් මගහැරිය හැකි සුවිශේෂී යාත්‍රාවක් අවශ්‍ය වෙනවා. ඒ අනුව 90 දශකයේදී ස්වීඩන් ඉංජිනේරුවන් විසින් අපූර්ව අදහසක් ගෙනෙනවා. ඒ තමයි සම්පූර්ණයෙන්ම කාබන් ෆයිබර් වලින් ශක්තිමත් කරන ලද ප්ලාස්ටික් විශේෂයක් යොදාගෙන නැවක් නිර්මාණය කිරීම. මේවා යකඩවලට වඩා සැහැල්ලු වගේම ඇලුමිනියම් වලට වඩා ශක්තිමත් බවින්ද වැඩි වෙනවා. වැදගත්ම දේ තමයි මේවා රේඩාර් වලට හසු නොවන තරම් වීම. ඒ අනුව නිපදවන නැව තමයි 2009 වසරේදී ස්වීඩන නාවික හමුදාවට ලැබෙන විස්පි ක්ලාස් කෝවෙට් යාත්‍රාව. ඇයි මේකට හොල්මන් යාත්‍රාවක් කියන්නේ කියලා දැන් මං කියන්නම්. මේට ප්‍රධානම හේතුව තමයි රේඩාර් වලට මේට හසු නොවී සිටීමට ඇති හැකියාව. මේ සඳහා මේ සෑදීමට යොදාගෙන තියෙන අමුද්‍රව්‍ය වගේම මෙහි තියෙන අමුතුම හැඩයත් හේතු වෙලා තියෙනවා. ඒ අනුව මේ තියෙන හැඩය නිසා රේඩාර් තරංග නැවත පැමිණි ස්ථානයට නොගොස් වෙනත් පැතිවලට හරවනවා. ඒ නිසාම මේ රේඩාර් තිරයක දිස්වුණත් දිස්වෙන්නේ කුඩා දීවර යාත්‍රාවක් විදිහට විතරයි. ඒ වගේම මේ ඉන්ෆ්‍රඩ් වලට පවා අහුවෙන්නෙත් නෑ. එයට හේතුව තමා මෙහි එන්ජින් මගින් පිටවන රත් වූ වාතය සිසිල් කර පිට කිරීම වගේම ඒවා ජලතලයට සමස්ථානයකින් පිටතට ඇවීම. ඒ මගින් මේ හීට් සිග්නේචර් එක ඉතා අඩු කර තියෙනවා. ඒ වගේම මේ නිශ්ශබ්දව ගමන් කිරීම සඳහා මෙහි අවර පෙති හා එන්ජිම ඉතා අඩු ශබ්දයක් සහිතව ක්‍රියාත්මක වීම සිදු කරනවා. ඒ නිසා මේ සබ්මැරීන මගින් නිරීක්ෂණය කිරීමත් අපහසු වෙලා තියෙනවා. ඒ වගේම මේ නැව වර්ණගන්වා ඇති පැහැය නිසා බෝල්ටික් මුහුදේ නිරතුරු පවතින අලු පැහැ මීදුමත් සමග මුසුවීමේ හැකියාවත් මෙයට ලැබිලා තියෙනවා. මෙන්න මේ විදියට සතුරු නැවක් අසරින් මොත්තු වෙනකම්ම මේ නෞකාව හොයාගන්න අපහසු නිසා තමා මෙයට හොල්මන් නැවක් ලෙසට බොහෝ රටවල් හඳුන්වන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් බලමු මේ යාත්‍රාව කොහොමද සන්නද්ධ වෙලා තියෙන්නේ කියලා. මේ ප්‍රධාන අවිය විදියට මිලිමීටර් 57 බොෆෝර්ස් ප්‍රහාරක අවියක් ඇති අතර මෙහි තියුණු හැඩතල ඉවත් කිරීම සඳහා මේ හැකිලී හැකි ලෙස තමා සකස් කරලා තියෙන්නේ. ඒ වගේම මේ මගින් ජල මතුපිට ඉලක්ක වගේම ගුවන් ඉලක්ක සඳහාත් ප්‍රහාර එල්ල කරන්න පුළුවන්කම තියෙනවා. මෙහි තියෙන අනිත් ප්‍රධානම අවිය තමයි RBS-15 කියන ඇන්ටි ෂිප් මිසයිලය. කිලෝමීටර් 300ක් පමණ දුරට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් ෆයර් ඇන්ඩ් ෆොගෙට් මිසයිලයක් වන මෙය හරස් අතර නෞකාව තුළ තමයි පිහිටලා තියෙන්නේ. මෙවැනි මිසයිල 8ක් මේ නෞකාවේ රැගෙන යන්න පුළුවන්කම තියෙනවා. මීට අමතරව මිලිමීටර් 400 ටෝපිඩෝ ටියුබ් 4ක් ඇති අතර මේ සඳහා ටොපෙට් 44 ටෝපිඩෝ භාවිතා කරනවා. මේ තරමක් කුඩා ටෝපිඩෝව මගින් සබ්මැරින් වලට හා නෞකාවලට පහර දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විවිධ වර්ගයේ නාවික බෝම්බ හා ඩෙප් චාර්ජස් වර්ග සබ්මැරින් දඩයම් කිරීමට මෙහි තියෙනවා. මීට අමතරව ඉදිරියේදී බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක් වන CAMM ගෝනට පහර එල්ල කළ හැකි මිසයිල මේ නෞකාවට ඇතුළත් කිරීමට පියවරගෙන තියෙනවා. ඒ අනුව මේවා 2026 වසරේ සිට වැඩි දියුණු කිරීමට නියමිත වෙනවා. දිගින් මීටර් 77.2ක් වගේම
පළලින් මීට 10.4ක් වන මේ නෞකාවේ සම්පූර්ණ බර වෙන්නේ ටොන් 640ක්. ඒ වගේම මේ නෞකාවේ කාර්ය මණ්ඩලය ලෙස 43 දෙනෙකුට මෙහි සිටීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අවශ්‍ය නම් මේ නෞකාව මතට හෙලිකොප්ටර් යානයක් ගොඩ බැසවීමේ හැකියාවක් තියෙනවා. ඒත් මෙහි හෙලිකොප්ටරයක් රැගෙන යන්න නම් බෑ. මේ නෞකාවේ ඇති තවත් විශේෂත්වයක් තමයි මෙහි ඇති වේගය. නොට් 35ක උපරිම වේගයක් මෙහි ඇති අතර පැයට කිලෝමීටර් 65ක වේගයකට සමාන වෙනවා. ඒ සඳහා ඩීසල් හා ගෑස් දෙකම භාවිතා වෙන ප්‍රොපලූෂන් සිස්ටම් එකක් යොදා ගන්නවා. මේ වේගවත් බව නිසාම ෂණිකව ප්‍රහාරයක් එල්ල කර සතුරා තමන්ට පහර දුන්නේ කුමකින්ද යන්න සොයා ගැනීමට ප්‍රථමව අතුරුදහන් වීම හැකියාවත් මේ සතු වෙනවා. මේ සුවිශේෂී යාත්‍රාවේ මූලිකම අරමුණ තමයි බෝල්ටික් මුහුදේ ස්වීඩන වෙරළ තීරය ආරක්ෂා කිරීම. ඒ සඳහාම විශේෂ ලෙස නිපදවා ඇති මෙය අදටත් ඒ අරමුණ නිසි අයුරින් ඉටු කරමින් තියෙනවා. ලොව නිපද වූ පළමු ස්ටේල් තාක්ෂණය සහිත නෞකාවක් වන මෙය ඇමරිකාවේ ස්වෝල්ට් වර්ගයේ නෞකා පවා නිපදවීමට ආභාෂය වේ තියෙනවා කියලා ඔයාලා දන්නවද? මේ වෙන විට අවුරුදු 20ක් පමණ පරණ වුණත් මේ ආකාරයේ තාක්ෂණයෙන් ඉහළ නෞකා අතර මෙය තවමත් ඉහළින්ම තියෙනවා. එය තවත් අවුරුදු ගණනාවක්ම ඒ ආකාරයෙන් තියෙයි කියලා තමා මිස් ඩිෆෙන්ස්ට නම් හිතෙන්නේ. ඉතින් අද වන විට මෙවැනි නෞකා 5ක් ස්වීඩනයේ සතුව ඇති අතර යුරෝපා කලාපයේ චෙස් පෝරය ලෙස හඳුන්වන බෝල්ටික් මුහුද කලාපයේ තමයි මෙම සියල්ලම වගේ ස්ථානගත කරලා තියෙන්නේ. උතුරු යුරෝපයේ දැන් රුසියාවත් සමග ඇති යුද උණුසුමත් සමග මේ නෞකා කවරදාකටවත් වඩා ස්වීඩනයට වැදගත් වී තියෙනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ අපූර්ව ස්වීඩන අධිතාක්ෂණික නෞකාව ගැන? ඔයාලටත් ඒ ගැන හිතන දේ අපිට කමෙන්ට් එකකින් කියන්න. එහෙනම් අදට අපි වීඩියෝ එක ඉවර කරමු. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. මේ වගේ තවත් විස්තර ඔයාලට දැනගන්න ඕනේ නම් අපේ මිස් ඩිෆෙන්ස් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකත් like කරලා share කරන්න.